සුපිරිම සුපිරි වීඩියෝ එකක් අරන් ආවේ මගේ YouTube channel එකෙන්. ඔයාලට chassis 100 ඉඳන් 150 වෙනකන් අද මම මොනවද මේ බයික්ස් වල තියෙන වෙනස්කම් කියන එක ගැන අද ඔයගලන්ට මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. එහෙනම් ඔයාලා අදම නම් මේ වීඩියෝ එක බලන්නේ මගේ YouTube channel එක subscribe කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔන්න එහෙනම් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න ආවේ Honda බයික් එකේ chassis 100 ඉඳන් 150 වෙනකන් බයික් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම chassis 100, 105, 110, 115, chassis 120, 125, 130, 140, 50 කියලා තමයි බයික්ස් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ chassis 100 ඉඳන් 150 වෙනකන් තියෙන වෙනස්කම් ගැන තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ආවේ ඔයාලට කියලා දෙන්න. අපි බලමු මුලින්ම chassis 100 නිෂ්පාදනය කරන්න පටන් ගන්න තියෙන 1996. 1996 නම් chassis 115ට එනකන් ගහලා තිනවා. 1998 වෙනකන් chassis 115ට එනකන් chassis 100, 105, 110, 115 ඕන් ඔය කැටගරි වලට වෙන් කරලා ඒගොල්ලෝ 1998 වෙනකන් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම chassis 120 ඉඳන් 150 වෙනකන් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒක chassis 120 නිෂ්පාදනය කරලා තියෙන 2000 ඉඳන් 2007 වෙනකන් chassis 120, 125, 130, 140, 150 නිෂ්පාදනය කරලා තිනවා 2007 වෙනකන්. ඒ වගේම chassis 140 ඉඳලා මේගොල්ලෝ 2 tone කලර් එකකින් බයික්ස් නිෂ්පාදනය කළා. ඒ වගේම chassis 140යි 50යි විතරයි 2 tone කලර් එකකින් ඇවිල්ලා තියෙන්නේ. ඔය දැන් ගොඩක් අය chassis 100ටත් 2 tone කලර් එක ගහනවා. chassis 110ටත් ගහනවා, 20ටත් ගහනවා, 130ටත් ගහනවා. ඉතින් ඒක ඔරිජිනල් ආපු එකක් නෙමෙයි. ඔරිජිනල් ඇවිල්ලා තියෙන්නේ chassis 140ටයි 50ටයි විතරයි 2 tone ඇවිල්ලා තියෙන්නේ. හරි, අපි බලමු chassis 100 තියෙන headlight එකමයි chassis 130ට වෙනකම්ම ඇවිල්ලා තියෙන්නේ. chassis 100ට ආපු headlight එකම තමයි. අපි බලමු ඊට පස්සේ තාම මොනවද තියෙන වෙනස්කම් කියලා. අපි ඊළඟට බලමු chassis 105යි 110යි 15යි මීටරේ මොන වගේද කියලා. දැන් මම ඔයාලට ෆොටෝ එකකින් දාන්නම්. ඔයාලට දාලම පෙන්නන්නම් කොහොමද මේ මීටර එකේ වෙනස කියන එක. දැන් අපි මේ ෆොටෝ එකේ දැන් මම ඔන්න දානවා ඔයගලන්ට බලන්න. මේ ෆොටෝ එකේ යට තියෙන මීටර එක chassis 100ටයි 105ටයි ඇවිල්ලා තියෙන මීටරේ. ඒ වගේම වම් අත පැත්තේ සයිඩ් එකෙන් තියෙන්නේ chassis 110ටයි 15ටයි ආපු මීටරේ. හැබැයි ඔය යට තියෙන මීටරේ වම් අත පැත්තේ උඩ තියෙන මීටර එකයි දෙකම chassis 100 ඉඳන් 115ට එනකන් ඇවිල්ලා තියෙනවා. මොකද ඒකදී මාරු වෙලා ආපු ඒවා තියෙනවා. ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. මම මේ ඔයාලට වෙනස පෙන්නුම් කරේ. මම මේ දෙක එකට දාලා වාට ඒ වෙනස තමයි මම පෙන්නුවේ. ඒ දෙකේ කිසිම වෙනසක් නැහැ. අර නිකල් පටිය විතරයි වෙනස. වෙන කිසිම වෙනසක් නැහැ. ඒ වගේම chassis 120ටයි 25ටයි ඇවිල්ලා තියෙන මීටර එක තමයි දකුණු අත පැත්තේ උඩින් තියෙන්නේ. ඒ chassis 120ටයි 25ටයි ආපු මීටර එක. ඒ වගේම chassis 130ට ආපු මීටර එක තමයි මේ තියෙන්නේ. chassis 130යි 20යි 25යි එකම මීටර එක වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට අර මැද තියෙන බැජ් එක Honda ලාංඡනේ කළු බැජ් එක ඇවිල්ලා තියෙනවා 130ට එන එකේ. මේ තියෙන chassis 140ටයි 50ටයි ආපු මීටර එක. ඒ වගේම chassis 140ටයි 50ටයි එකම මීටරය ඇවිල්ලා තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. ඒ වගේම බයික් එකෙත් කිසිම වෙනසක් වෙලා නැහැ 140යි 50යි. ඒ වගේම ඔයාලට chassis 100 ඉඳන් 115ට වෙනකන් ඔයාලගේ මීටර එකේ එක වම් පැත්තේ පෙන්වන ස්පීඩ් මීටර එක, දකුණු අත පැත්තේ පෙන්වන්නේ RPM එක, ඊට යටින් පොඩියට පෙන්වන්නේ හීට් එක තමයි පෙන්වන්නේ. chassis 120 ඉඳන් 150 වෙනකන් ඔයාලට දකුණු අත පැත්තේ RPM එකට යටින් ඔයාලට පෙට්‍රල් මීටර එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට chassis 100 ඉඳන් 115 වෙනකන් ඔයාලට ඔරිජිනල් ඩබල් සිග්නල් ඔයාලට බලා ගන්න හැකියාවෙත් නැහැ. ඒ වුණාට chassis 120 ඉඳන් උඩට ඔය මම පෙන්නනවා වගේ ඩබල් සිග්නල් ඔරිජිනල්ම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම එන්ජින් එකේ හෙඩ් එකකින් පොඩි වෙනසක් වෙලා තියෙනවා. chassis
15 ඉඳන් පල්ලෙහාට ආපු බයික්ස් වල සෙන්සර් කාඩ් එකේ ඔය මම පෙන්නන හරියෙන් පොඩි එන්ජින් එකේ හෙඩ් එකෙන් පොඩි වෙනසක් තියෙනවා. ඒක ඔයාලා දෙක එක තැන තියලා බලන්න වෙලාවක මට මේ වෙලාව පෙන්න ගන්න විදිහක් නැහැ. ඒ වගේම සෙන්සර් කාඩ් එක ඇවිත් නැහැ චැසි 115 ඉඳන් 100 වෙනකන්. ඒ වගේම චැසි 100 ඉඳන් 115ට වෙනකන් ඇවිල්ලා තියෙන CDI යුනිට් එක වෙනස්. 120 ඉඳන් 150 වෙනකන් එකම CDI යුනිට් එක ඇවිල්ලා තියෙන්නේ. ඒකේ පොඩ්ඩක් වෙනස්කම් තියෙන නිසා වයර් හානස් එකත් වෙනස් නිසා චැසි 120 ඉඳන් 150 වෙනකන් වෙනස් එකක් තමයි ඇවිත් තියෙන්නේ. ඊළඟට ඒ වගේම හැමෝම කියනවා චැසි 100 ඉඳන් 150ට නිකන් එකම මනෝෂොක් එක එන්නේ කියලා. ඒක එහෙම නෑ, ඒක වෙනස්. මොකද චැසි 100 ඉඳන් 125ට වෙනකන් එන්නේ එකම ෂොක් එක. 130 ඉඳන් 150ට නිකන් ඒගොල්ලෝ ස්මූත් කරලා තියෙන මනෝෂොක් එක. 130 ඉඳන් 150ට නිකන් මනෝෂොක් එකේ ස්ක්‍රීන් එකේ වඩ ප්‍රමාණය ගොඩක් අඩුවෙන් ගහලා තියෙන්නේ. චැසි 100 ඉඳන් 125ට නිකන් මනෝෂොක් එකේ රවුන්ඩ් ප්‍රමාණය ස්ක්‍රීන් එකේ වැඩි. ඒ කියන්නේ ඒක හાર્ඩ් වැඩි විදිහට තමයි ඒ ෂොක් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. චැසි 130 වෙනසකට තියෙන්නේ. එයාලා ෂොක් එක කහ පාටින් තමයි එවලා තියෙන්නේ. ඒ වගේම චැසි 100 ඉඳන් 115ට නිකන් ඇවිල්ලා තියෙන හැන්ඩල් එක හැන්ඩල් එකක්. ඒ වගේම 120 ඉඳන් 130ට නිකන් ඇවිල්ලා තියෙන හැන්ඩල් එක වෙනස් හැන්ඩල් එකක් ඇවිල්ලා තියෙන්නේ. 140 50 එකම හැන්ඩල් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම චැසි 100 ඉඳන් 125ට වෙනකන් පෝග් බට දෙකේ පොඩි ප්‍රමාණකින් උස ගතියක් ඇවිල්ලා තියෙනවා. ඒකට බයික් එක ටිකක් ලොකුයි උසට වගේ පේන්න තමා සාමාන්‍යයෙන් චැසි 100 ඉඳන් 125ට වෙනකන් ඇවිත් තියෙන්නේ. බයික් එක ටිකක් ලොකුවට පේන විදියට. චැසි 130 ඉඳන් 150 වෙනකම් බයික් එකේ පෝග් බට දෙකෙන් පොඩි ප්‍රමාණයක් කොට වෙලා තියෙනවා. එතකොට බයික් එක පොඩ්ඩක් පල්ලෙහාට මිටියට වගේ තමා පෙනෙන්නේ බයික් එක. ඒ විදිහට තමයි ඒගොල්ලෝ චැසි 130 ඉඳන් එවලා තියෙන්නේ. පෙරක් බයිසිකල් වල ඒවා වෙනස් වෙලා තියෙනවා. මම කියන්නේ ඔරිජිනල්ම එන විදිහ තමයි මම කියන්නේ. ඉතින් ඒ වගේ පොඩි ප්‍රමාණයකින් එක දේවල් වෙනස් වීම ඇවිල්ලා තියෙනවා. එහෙනම් යාළුවනේ ඔන්න වගේ පොඩි වෙනස්කම් තමයි චැසි 100 ඉඳන් 150ට වෙනකන් තියෙන්නේ. ඒ වගේම බයිසිකල් දෙකම කිසිම අවුලක් නැහැ. චැසි 100 ඉඳන් 150ට වෙනකම් බයික්ස් හොඳට තියන් හිටියොත් කිසිම අවුලක් නැහැ. ඒ බයික්ස් ඇත්තටම සුපිරි බයික් එකක් තමයි හොනට් එක කියන්නේ. කිසිම අවුලක් නැහැ. වචනයක් කාටවත් කියන්න බෑ ඒ බයික් එකට. ඒ නිසා මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ආවේ දන්නේ නැති අයට පොඩි දැනුමක් එකතු කරන්න තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඔයාලා මටත් වඩා මොන හරි මේ පිළිබඳව මොන හරි දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මටත් තව දේවල් තියෙනවා මේ පිළිබඳව ඉගෙන ගන්න. ඇත්තටම මම දන්න දේවල් තමයි මම ඔයාලට මේ ඇත්තටම මේ කියන්නේ. මම ආසයි හැමෝම හැමදේම දැනගෙන බයික් එකක් පදිනවනම්. ඒකයි මම මේ ඇත්තටම මේ වීඩියෝස් ඔයාලට අරන් එන්නේ. ඇත්තටම මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් ඇති කියලා. ඔයාලට ඇත්තටම දෙයක් මේ පිළිබඳව ඔයාලා මේ ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, යාළුවන්ටත් බලන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මම මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාලට ඇත්තටම අවංකවම ඔයාලට දෙයක් උගන්වන්න ඕන නිසා තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. මම දන්න දේවල් ටික ඔක්කොම මම ඔයාලට කිව්වා. තව පොඩි වෙනස්කම් තියෙනවා. මම මේ දේවල් ඉතින් ඔක්කොම ඔයාලට කියන්න ගියේ නැහැ. එහෙනම් මගේ වීඩියෝ එක අවසන් වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. දැම්මම සබ්ස්ක්‍රයිබ් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම්. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා. හිතනවා ඔයාලට ලොකු දැනුමක් ආවා කියලා මම මේ කරපු වීඩියෝ එකෙන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.